ඔයාලා දන්නවද? ඔයාලා පදින වාහනේ ගොඩක් අය නොදන්න hidden features ගොඩක් තියෙනවා. සමහර ඒවා ඔයාලගේ ආරක්ෂාවට, සමහර ඒවා ඔයාලගේ පහසුවට තමයි හදලා තියෙන්නේ. ඉතින් පුංචි කාර් නිවසේ තියෙන මේ වාහන ඔක්කොම අපි කස්ටමර්ස්ලට බාර දෙන්නේ මේ ඔප්ෂන් ගැන හොඳට කියලා දීලා තමයි. ඉතින් අද අපි බලමු ලංකාවේ ප්‍රසිද්ධම වාහනවල තියෙන hidden features මොනවාද කියලා. මේ සමහර hidden features දැනගත්තම ඔයාලට හිතේ ඇයි මෙච්චර කල් දැනගෙන හිටියේ නැත්තේ කියලා. මේ තියෙන්නේ මගේ වාහනේ. පල්ලක් වෙන්නේ නැහනේ. ඔව් කලබල වෙන්න එපා. අපි බලමු ඒකට මොකද කරන්න කියලා. මෙන්න මේ විදිහට කී එකේ මෙන්න මේ බටන් එක ඔබලා යතුරු එළියට ගන්න. මේ පැත්තට කරේකුවා. දොර ඇරගත්තා. මම මේ කියන්නේ යන hidden feature එක ගොඩක් වාහනවල තියෙනවා. මේ තියෙන Suzuki Spezia එක එන්නකො බලන්න. මම වාහනේ පාකින් එකේ නතර කළා. කී එක තියෙන්නේ සාක්කුවේ. මට හරි කම්මැලි කී එක ගන්න. එතකොට මොකද කරන්නේ? මෙන්න මේ බටන් එක ප්‍රෙස් කරාම වාහනේ අන්ලොක් කරගන්නත් පුළුවන්. ආයෙ ප්‍රෙස් කරාම වාහනේ ලොක් කරගන්නත් පුළුවන්. මම මේ කියන්න යන hidden feature එක ගොඩක් කට්ටිය දන්නේ නැති එකක්. මම මේ වාහනේ යාළුවෙක්ගේ ඉල්ල ගත්තේ. මම දැන් යනවා ෂෙඩ් එකට. මම ෆුවල් ගහන්න යනකොට මට ෆුවල් කැප් එක කොයි පැත්තේ තියෙන කියලා හොයාගන්න බෑ. ඒ කියන්නේ මට වම දකුණ මාරු වෙනවා. එතකොට මොකද කරන්නේ? ඒකට ට්‍රික් එකක් තියෙනවා. මෙන්න මේ ඕගොල්ලන්ගේ මීටර් එකේ ෆුවල් ගහන පැත්ත පීතලයකින් පෙන්නලා තියෙනවා. ඉතින් ඒ ට්‍රික් එකෙන් පුළුවන් ඕගලන්ට ෆුවල් ගහන්න ඕනි පැත්ත වමද දකුණද කියලා හොයාගන්න. ඉතින් අපේ පුංචි කාර් නිවසෙන් කස්ටමර් කෙනෙක්ට වාහනයක් බාර දෙද්දී මේ හැමදේම කියලා දීලා තමයි වාහනේ බාර දෙන්නේ. හොඳටම වහින වෙලාවක ගමනක් යනකොට වාහනේ ෂටර්ස් වහගෙන යන්නේ. එතකොට මගේ වින් ස්ක්‍රීන් එකේ ඇතුල් පැත්තේ මීදුම බැඳෙනවා. ඒ වගේම පිට පැත්තෙත් බැඳෙනවා. මට හැමතිස්සෙම ඒක පියද යන්න බැහැනේ. එතකොට මොකද කරන්නේ? එහෙම වෙන්නේ වාහනේ ඇතුළයි පිටතයි තියෙන පරිසර උෂ්ණත්වය වෙනස් වුණාම. එතකොට මොකද කරන්නේ? මෙන්න මේ විදිහට මේ බටන් එක ඔබලා බලා ඉද්දි වින් ස්ක්‍රීන් එකේ මීදුම අයින් වෙනවා. මෙච්චර දවස් වැස්සේ මං වගේ මීදුමත් එක්ක ගමන් ගිය ඔයාටයි මේ ට්‍රික් එක. මම මේ අලුතෙන්ම ගත්ත වැගන්නාර් එක. තාම ඩෝ අයිසර් ටිකවත් ගහගන්න ඕනේ නෑ අනේ. මම මේ පාක් කරලා තියෙන තැනට හොඳටම ආවෝ. ඒ මැදට මගේ මූණටත් ආවෝ වැටෙනවා. එතකොට මොකද කරන්නේ? මෙන්න මේ විදියට මේක චුට්ටක් පාත් කරා. මේ පැත්තට ගැලෙව්වා. ආවෙන් පොඩි ආවරණයක් ගන්න පුළුවන්. අපි රැට ගමනක් යද්දී අපේ පිටිපස්සෙන් එන වාහනේ හෙඩ්ලයිට් එක සෙන්ටර් මිරර් එකේ වැදිලා ඒ ලයිට් එක අපිට රිෆ්ලෙක්ට් වෙනවා. ඉතින් ඒ රිෆ්ලෙක්ට් එකත් එක්ක අපිට හරියට පාර පේන්නේ නැති වෙන්න පුළුවන්. ගොඩක් SUV වල මේ ඔප්ෂන් එක තියෙනවා. මේ ඔප්ෂන් එකට කියන්නේ ඔටෝ ඩිමි. මේ සෙන්ටර් මිරර් එකේ තියෙන බටන් එක එපුවට පස්සේ පිටිපස්සෙන් එන හෙඩ්ලයිට් එකේ පරාවර්තනේ අපේ ඇහැට වදින්නේ නැහැ. SUV එකක් නැති වුණා කියලා දුක් වෙන්න එපා. අනිත් වාහනවල මේකට විසඳුමක් තියෙනවා. මම මේ ඉන්නේ සාමාන්‍ය හැච්බැක් වාහනයක. මේ වගේ වාහනයක යද්දී අපිට රිෆ්ලෙක්ට් එකක් ආවොත් මෙන්න මේ විදිහට එක ටච් එකකින් මිරර් එක පහත් කරන්න පුළුවන්. මම ගමන් යද්දී සමහර වෙලාවට බබාලත් වාහනේට නගිනවා. ඒ යද්දී සමහර බබාලා මේ ෂටර් බටන් එක ඔබන්නමයි බලන්නේ. ඒ වෙලාවට මම මෙන්න මේ වගේ දෙයක් කරනවා. ඩ්‍රයිවර් සයිඩ් එකේ තියෙන මෙන්න මේ බටන් එක පුවාම ඩ්‍රයිවර් සයිඩ් එකේ තියෙන ෂටර් එක විතරයි වැඩ කරන්නේ. අනිත් එක ෂටර් එකක්වත් වැඩ කරන්නේ නැහැ. මේ ට්‍රික් එක දන්නේ නැති ඔයාටයි පුංචි කාර් නිවසෙන් මේ පණිවිඩය. පුංචි කාර් නිවසෙන් වාහනයක් ගන්න එන හැම පාරිභෝගිකයෙක්ටම මේ හැමදේම කියලා දෙන්න පුංචි කාර් එකේ මිතුරෙක් සූදානම් වෙලා සිටිනවා. මේ වගේ ටිප්ස් වාහන සම්බන්ධ අලුත් දේවල් දැනගන්න පුංචි කාර් නිවස YouTube channel එක subscribe කරලා තියාගන්න. තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. මම දිරිෂා පෙරේරා, කස්ටම් කෙයාර් ඔෆිසර් පුංචි කාර් නිවස. පුංචි කාර් නිවස මහජනතාවට උදව් කරන තැන.